සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රීතු සාන්තුගේත් නාමෙන් ජේසු. ශුද්ධෝපය ආරම්භක යාඥාව. අහෝ මාගේ අමුත්‍රබර වූ ජේසුනි, මාගේ එකම ප්‍රේමේනි, අපගේ පාපවලින් සහ නොසලකීම් වලින්ද ඔබහන්සේගේ ශ්‍රී හෘදයට දෙන්නා වූ දුක් කනගාටු වලින් පිරී සුසුලමින් මා සමග දුක් ශෝක වීමට යමක බලා සිටියමි. එහෙත් කිසිවෙක් නොසිටියේය. මා සනසන්නෙකු සෙව්වෙමි. නමුත් කිසිවෙක් සම්බනුනේයයි ඔබහන්සේ වදාලාසේක් වේද. ඔබහන්සේගේ මේ කන්න ලව්වාසා මාගේ හෘදය ශෝකයෙන් දැල්වී මාගේ ප්‍රේමයෙන් සප්‍රසාදයෙහි රෑ දහවල් දෙකෙහිම වැඩ සිටින්නා වූ ඔබහන්සේගේ දයාබර දිව්‍ය හෘදයට සැනසීම දෙන්නට ආශාවෙමි. අනේ මාගේ දුක් බරිත ජේසුනි, ඔබහන්සේගේ මේ දුක් ශෝකයට හේතු වූ මාගේ ගණන් නැති පව් වන්නේ වේද. නමුත් මාගේ පෙම්බර ජේසුනි, මාගේ පාපවලට කෝප නොවී ඔබහන්සේ මා උදෙසා වින්දා වූ දුක් ප්‍රාප්තිය සිහිකර දයාවන්ත පියාණෝ ඔහුගේ නාස්තිකර පුත්‍රයා භාරගත්තාක් මෙන් මා වෙත කරුණා බැල්මලා වදාළ මැනව. පාපිෂ්ඨ මරිය මග්දලේනා කෙරෙහි කරුණාවෙන් බලා නුඹේ පව් නුඹට ක්ෂමා වූවාය වදාලාක් මෙන් මාගේ පව්වලටත් මට ක්ෂමා වූ මැනව. අනේ මාගේ පෙම්බර ජේසුනි, ඔබහන්සේගේ දිව්‍ය හෘදයේ ප්‍රේම දුවනිය වන මර්ගරීතා මරියතුමීට මාගේ හෘදයට සැනසිලිදායක බිලිපඬුරක් සොයන්නෙමි. මම නුඹ තෝරාගත්තේ මේ වදාලාක් මෙන් අසරණ පව්කාර වූ මාත් ඔබහන්සේට සැනසීමක් කොට ඔබ දිව්‍ය හෘදයට භාරගත මැනව. එලෙස ජීවිතය පසු කිරීමට මට වරප්‍රසාද දුන මැනව. ඔබහන්සේගේ දිව්‍ය ප්‍රේමයෙන් මාගේ හෘදය දැල්වුව මැනව. සියල්ලෝම ජේසුතුමන්ගේ මధుර හෘදයෙනි මාගේ ප්‍රේමය වූ මැනව. මාගේ පෙම්බර ජේසුනි, මාගේ පාපවලට මනස්තාප වී ඔබහන්සේ කෙරෙහි ප්‍රේමයෙන් දැල්වී ඔබහන්සේගේ ආදරණීය දුවනියගෙන් ඉල්ලූ ප්‍රකාර ඔබ මල්වැනේදී වින්දා වූ කටුවර දුක්ගාවිනාවලට පංගුකාරයෙක් වීමටද ඔබහන්සේට සැනසීම දීමටද මමත් මේ පැයේදී ඔබහන්සේ සමග මල්වැනේදී ඔබහන්සේ කළා වූ යාඥාවට සහ වින්දා වූ දුකටද එකඟ වීමට වරම් දුන මැනව. මා භාරගත මැනව. මට ආශිර්වාද කළ මැනව. අහෝ වික්ෂෝප මෑණියනි, ඔබහන්සේගේ ප්‍රිය පුත්‍ර වූ ජේසුස් ස්වාමි දරුවෝ මල්වැනේදී තනිව මරණය දක්වා දුකින් සිටින විට උන්වහන්සේට සැනසිලි වචනයක්වත් කියන්නට නොහැකිව ඔබහන්සේ වින්දා වූ දුක් සාගරය සිහිකර මේ පැයේදී මාගේ හෘදය ඔබහන්සේගේ වික්ෂෝප හෘදයට එකඟ කර ඔබහන්සේ සමග අඬා වැළපී ඔබහන්සේගේ ප්‍රේමයට මාගේ ප්‍රේමය එකඟ කර උන්වහන්සේට සැනසීම දෙන්නට මට පිහිටුව මැනව. දයාධික මනස්ථාපය මාව මවා ආරක්ෂා කරන්නා වූ මාගේ ඒකාන්ත පක්ෂ ප්‍රේම වූ දෙවි ස්වාමිනී, ඔබහන්සේගේ අනන්ත දයා යහපත්කම් මම නොබලා ඔබහන්සේට අනදර කළ නිසා බොහෝසේ වික්ෂෝප වෙමි. මින්මතු පව් නොකරන සැටියට ඔබහන්සේගේ පිහිටින් සහතික වෙමි. මම කළ සියලු පාපවල් ක්ෂමා වෙනවා සොඳේ. ඔබහන්සේගේ අනන්ත දයාබර කමත් ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ අප්‍රමාණ පින් හේතුත් බලා මාගේ සියලු පව් ක්ෂමා වෙතයි කියා අදහා ගනිමි. ආමෙන්. ක්ෂමා වූ මැනව ස්වාමිනී, ඔබගේ ජනයාට ක්ෂමා වූ මැනව. සදා කාලයටම අප කෙරෙහි කෝප නොවෙනවා සොඳේ. පළවෙනි පැකාල. මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේය. අහෝ පෙම්බර ජේසුනි, ඔබ අප කෙරෙහි තිබෙන මහත් ප්‍රේමය නිසා අප සමග
ලෝකාන්තිමේ දක්වා වාසය කරන පිණිසද අප ආත්මික භෝජනය කොටද අප හෘද ඔබවහන්සේගේ ප්‍රේමයෙන් දල්වන පිණිසද ශුද්ධ වූ සප්‍රසාද වහන්සේ ස්ථාපිත කළසේක. ඉන්පසු එම රාත්‍රියේදීම අප පාපයෙන් සහ යක්ෂයාගේ වහල්කමින් ගලවා ගන්නා පිණිස මල්වීනට වැඩමකොට මුණින් වැටි ඔබවහන්සේවම බිලිපඬුරක් කොට ඔප්පු දුන්සේක. අහෝ මාගේ ආත්මේනි, පාපයෙහි ද්‍රෝහිකම මෙයින් තේරුම් ගන්නට පුළුවන්. ජේසුස් ස්වාමි දරුවෝ අපගේ සීල පාපවලට වන්දි ගෙවීම පිණිස ඒ සියල්ලම උන්වහන්සේ පිටම පවරාගත්සේක. එකල්හි පාපවල පිළිකුල්කම් සහ අපිරිසිදුකම් වලින් අශික්ෂිත කුෂ්ඨ රෝගයකින් වැසී සිටින දේවද්‍රෝහියෙක් මෙන් භයානක දුක් කනගාටු වලට පත් වූසේක. එකල්හි දැරිය නොහැකි ශෝකයෙන් උන්වහන්සේ මුහුණින් වැටි මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේ යයි වදාරනසේක. ඒ උසුලා ගන්නට බැරිවක් මෙන් උන්වහන්සේගේ දහඩිය ලේ බින්දු මෙන් ගලා ගියේය. ජේසුස් ස්වාමි දරුවෝ මේ වින්දා වූ දුක් ගැන ශුද්ධ වූ මාර්ගරිතා මරියතුමියට මෙසේ වදාළසේක. පාපයේ ද්‍රෝහිකම සහ පිළිකුල්කමද මනුෂ්‍ය නොදන්නා බැවින් මම මල්වේනේදී වින්දා වූ දුක ඔහුට තේරුම් ගන්නට බැරි විය. එපමණක් නොව මෙපමණ කටුරු වූ දුක්ගාවිනා වින්දායින් පසුත් සදාකාලික නරකාදියට යන්නා වූ මනුෂ්‍ය රාශිය සිහිකර තවත් දුක්ෂෝගයට පත්වී වඩ වඩා යාඥා කළසේක. අනේ සර්වදයාබර වූ ජේසුනි, අප පාපවල් ඔබ පිට පවරාගෙන ඊට වන්දි ගෙවීමට කුරුසියේ එල්ලී සිටිද්දී ඔබවහන්සේගේ පියාණන්ගේ රෞද්‍ර බැල්ම ඉවසන්නට බැරිව මාගේ දෙවියනි ඔබ මා අත්හැරිය මන්දැයි කියා මොරගෙසුවෙහි නම් පාපයෙහි ගිලී මරණාසන්නව සිටින්නන්ට ඒ කොපමණ භයංකාර වේද. ජේසුස් ස්වාමි දරුවන්ගේ මරණාසන්නව සිටි හෘදයනි, මරණාසන්නව සිටින්නන්ට කරුණා කළ මැනව. අහෝ මාගේ ආත්මේනි, මා කෙරෙහි මෙපමණ ප්‍රේමය පෙන්වන්නා වූ දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කළෙම්ද? නීච ලෙස සහ නැවත නැවතත් කොපමණ වාරයක් පව් කළෙම්ද? අනේ ජේසුනි, මට ක්ෂමාව මැනව. ඔබවහන්සේගේ පිහිටෙන් මින්මතු පාපයක් නොකරන්නට පොරොන්දු වෙමි. වික්ෂෝප මාතාවෙනි, මාගේ පෙම්බර මෑණියනි, මට පිහිටුව මැනව. ජේසුස් ස්වාමි දරුවන්ගේ දුප්‍රාප්තිය විලාපය. අහෝ මාගේ සෙනගෙනි, තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඉජිප්තු දේශයෙන් මම තාපිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කළෙහිය. අහෝ ශුද්ධ දෙවියන් වහන්ස, අහෝ ශුද්ධ දෙවියන් වහන්ස, අහෝ ශුද්ධ ශක්ති සම්පන්නයාණන් වහන්ස, අහෝ ශක්ති සම්පන්නයාණනි, අහෝ ශුද්ධ අමරණීයාණන් වහන්ස, අපට කරුණා කළ මැනව. අහෝ ශුද්ධ අමරණීයාණන් වහන්ස, අපට කරුණා කළ මැනව. 40 අවුරුද්දක් මුළුල්ලේ කාන්තාරයෙන් තාගෙන ගොස් මන්නා කවා ඉතා යහපත් දේශයකට තා පැමිණෙව් නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කෙලෙහිය. අහෝ ශුද්ධ දෙවියන් වහන්ස,
අහෝ සුද්ධෝ දෙවියන් වහන්ස අහෝ සුද්ධෝ ශක්ති සම්පන්නානන් වහන්ස අහෝ ශක්ති සම්පන්නානනි අහෝ සුද්ධෝ අමරණීයානන් වහන්ස අපට කරුණා කළ මැනව අහෝ සුද්ධෝ අමරණීයානන් වහන්ස අපට කරුණා කළ මැනව මා විසින් කරන්නට ඕන දෙයින් කුමක් නොකර හැරියෙම්ද මාගේ තරු ඇති මිදිවත්ත තටවවා දුනිමි එහෙත් මාගේ පිපාසයේදී තෝ මට කාඩි බොන්නට දුන් බැවින් තෝ මට ඉතා තිත්ත උනේහිය හෙල්ලයකින් තගේ ගැලුම් කාරයාගේ ඇලය සිදුරු කළෙහිය අහෝ සුද්ධෝ දෙවියන් වහන්ස අහෝ සුද්ධෝ දෙවියන් වහන්ස අහෝ සුද්ධෝ ශක්ති සම්පන්නානන් වහන්ස අහෝ ශක්ති සම්පන්නානනි අහෝ සුද්ධෝ අමරණීයානන් වහන්ස අපට කරුණා කළ මැනව අහෝ සුද්ධෝ අමරණීයානන් වහන්ස අපට කරුණා කළ මැනව තා නිසා ඊජිප්තුවේ කොළඳුලන්ට පහර දුනිමි එහෙත් තෝ මට පහර දීමා පාවා දුන්නේහිය අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද කුමකින් තට මම පීඩා කළෙම්ද මට උත්තර දෙව ඊජිප්තු දේශයෙන් මම තාපිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කළෙහිය පාරාවොන් රතු මුහුදෙහි ගිල්වා තා ඊජිප්තුවෙන් පිටතට මම ගෙනාමි එහෙත් තෝ මා නායක පූජකයින්ට අල්ලා දුන්නේය අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද කුමකින් තට මම පීඩා කළෙම්ද මට උත්තර දෙව ඊජිප්තු දේශයෙන් මම තාපිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කළෙහිය තා ඉදිරියෙහි මුහුද ඇරියෙමි එහෙත් තෝ හෙල්ලයකින් මාගේ ඇලය ඇරියෙහිය අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද කුමකින් තට මම පීඩා කළෙම්ද මට උත්තර දෙව ඊජිප්තු දේශයෙන් මම තාපිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කළෙහිය තට පෙරටුව මේඝ ටැඹකින් මම ගියෙමි එහෙත් තෝ මා පිලාතුගේ නඩු ශාලාවට ගෙන ගියෙහිය අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද කුමකින් තට මම පීඩා කළෙම්ද මට උත්තර දෙව ඊජිප්තු දේශයෙන් මම තාපිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කළෙහිය කාන්තාරේදී මන්නා භුජනෙන් මම තා පෝෂ්‍ය කළෙමි
එහෙත් තෝ මට බැට දුන්නේය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඉජිප්තු දේශයෙන් මම තාපිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කළෙහිය. පර්වතයෙන් ගැලවීමේ වතුර මම තට පෙවිමි. එහෙත් තෝ මට තිත්තත් කාඩිත් දුන්නේය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඉජිප්තු දේශයෙන් මම තාපිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කළෙහිය. තා නිසා කානානීය රජුන්ට මම පාර දුනිමි. එහෙත් තෝ මාගේ සිරසට බට දණ්ඩකින් ගැසුවෙහිය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඉජිප්තු දේශයෙන් මම තාපිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කළෙහිය. මම තට රාජකීය ඔටුන්නක් දුනිමි. එහෙත් තෝ මාගේ හිසට කටු ඔටුන්නක් දුන්නේහිය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඉජිප්තු දේශයෙන් මම තාපිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කළෙහිය. මහත් බලයෙන් මම තා උසස් කළෙමි. එහෙත් තෝ මා කුරුසය නම් එල්ලුම් ගහේ එල්ලුවෙහිය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඉජිප්තු දේශයෙන් මම තාපිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යානන්ට කුරුසයක් තෝ ජෝඩු කළෙහිය. ස්වාමිනී අපි ඔබගේ කුරුසයට නමස්කාර කරමු. ඔබගේ ශුද්ධ වූ නැවත නැගිටීමට ස්තුති ප්‍රශංසා කරමු. කුමක් හේින්ද නම් මුළු ලෝකෙටම මේ දණ්ඩෙන් ප්‍රීතිය පැමිණෙනු සෙයින. දෙවියෝ අපට කරුණා කොට ආශිර්වාද කරන සේක්වා. උන්වහන්සේගේ ශ්‍රීවත එළිය අප පිට බබලන සේක්වා. සියල්ලෝම ස්වාමිනී අපි ඔබගේ කුරුසයට නමස්කාර කරමු. ඔබගේ ශුද්ධ වූ නැවත නැගිටීමට ස්තුති ප්‍රශංසා කරමු. කුමක් හේින්ද නම් මුළු ලෝකෙටම මේ දණ්ඩෙන් ප්‍රීතිය පැමිණුණු සෙයින. දෙවැනි පැකාල පියාණනි මේ දුක් පාත්‍රය මාගෙන් අහක් විය හැකි නම් එසේ වේවා. නමුත් මාගේ කැමැත්ත නොව ඔබ වහන්සේගේ අභිප්‍රාය සිදු වේවා. අනේ පෙම්බර ජේසුනි, මනුෂ්‍යයාගේ උඩගුවෙන් සහ අකීකරුකමින්
පාපය පැමිණුණු බැවින් ඔබ වහන්සේගේ බැහැපත් කීකරු කමින් ඊට වන්දි ගෙවීමට සහ එයින් අප මුදා ගන්නටද කරුණා අභිප්‍රා කළසේක් වේද. ඔබ වහන්සේගේ ශරීරයෙන් ලේ දහඩිය වැගිරි ඔබ වහන්සේගේ හෘදය දුකින් පොඩි වී වේලමින් බියපත් වී මාගේ ආත්මය මරණ තරම් ශෝකෙන් පීඩිත වී පියාණනි මේ දුක් ප්‍රාත්‍රය මාගෙන් අහක් විය හැකි නම් එසේ වේවයි වදාළාසේක් වේද. ඔබ වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවයට භයානක කටුවර වූ දුක් වේදනා පමුණුවා ගනිමින් ඔබ වහන්සේ බැහැපත් ලෙස සෂ්ටාංගයෙන් වැඳ වැටි සිටින විට මෙම දුක් පාත්‍රය සතුටින් වැළඳගත්සේක් වේද. අහෝ මාගේ ආත්මයනි අපේ සියලු දුක් කනගාටුවලදී ජේසුස් ස්වාමි දරුවෝ අප කෙරෙහි පෙන්වන්නා වූ ප්‍රේමය බලා මෙපමණ අපට ප්‍රේම ඇත්තා වූ දෙවියෝ අපේ යම් යහපතකට හැර අයහපතක් හෝ යම් දුකක් හෝ අපිට පැමිණෙන්නට ඉඩ නොහරින බව විශ්වාස කරමු. ජේසුස් ස්වාමි දරුවෝ අපෝදෙසා වින්දා වූ දුක් සිහි කර අපේ වේදනා උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියට එකතු කරමු. උන්වහන්සේ මල්වේනේදී යාඥා කළක් මෙන් උන්වහන්සේ සමග අපිත් යාඥා කරමු. මාගේ පියාණනි මෙම දුක් ප්‍රාත්‍රය මාගෙන් අහක් විය හැකි නම් එසේ වේවා. එහෙත් මාගේ කැමැත්ත ලෙස නොව ඔබ වහන්සේගේ කැමැත්ත ලෙස සිදු වේවා. මාගේ පියාණනි මෙම පාත්‍රය පානය කිරීමෙන් මිස එය මගෙන් අහක් නොවේ නම් ඔබ වහන්සේගේ අභිප්‍රායම සිදු වේවා. අනේ මාගේ මෑණියනි ඔබ වහන්සේගේ දිව්‍ය කුමාරයන්ගේ ශ්‍රී රුධිරයෙන් මාගේ සියලු පාපවල් දෝවනය කළ මැනව. උන්වහන්සේගේ දුක් ප්‍රාත්‍ය උදෙසා සියලු පාප පරීක්ෂා වලින් මා ගලවාගත මැනව. උන්වහන්සේගේ මහිමතාවයෙන් මා පළඳවනු මැනව. ඔබ වහන්සේගේ ගුණධර්ම වලින් මා සැරසුව මැනව. ඔබ වහන්සේගේ ශ්‍රී හස්තවලට මා රැගෙන අනේ වික්ෂෝප මෑණියනි මාගේ ජීවිතය උන්වහන්සේගේ අභිප්‍රාය සැටියට පසු කරන්නට මට පිහිට වී මා පෙම්බර ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයට ප්‍රසන්න බිලිපඬුරක් මෙන් මා ඔප්පු කළ මැනව. යහපත් මරණයක් ලැබීමට යාඥාව. ජේසුස් ස්වාමීන් දරුවනි යහපත නැමැති දෙවියනි කරුණාව නැමැති පියාණනි ලැජ්ජා වුණා වූ බැහැපත් වූ තැවුණු සිතින් ඔබ වහන්සේට මා අභිමුඛව මාගේ අන්තිම වේලාව සහ ඊට පසු ලං වෙන්නා වූ දෙයත් ඔබ වහන්සේට බාර කරමි. මාගේ පාසලවන්නට බැරි වීමෙන් මාගේ මෙලොව ජීවිතයේ අන්තිමය ලංවන බව දක්වන කල්හි අනේ සර්වදයා බරිතු ජේසුනි මා ගැන අනුකම්පාව මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ වෙවුලනත් බරාබැරි වී කුරුසිය ප්‍රතිමාව තදින් අල්ලා ගන්නට බැරි වී මාගේ වේදනාව නැමැති ඇඳ උඩ අකමැත්තෙන් වැටෙන්නට අරින කල්හි අනේ සර්වදයා බරිතු ජේසුනි මා ගැන අනුකම්පාව මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ ඇස් දෙකම අඳුරු වී ලංවෙන මරණයට බය වී ඔබ දෙසට හැරී බලන කල්හි අනේ සර්වදා බරිතු ජේසුනි මා ගැන අනුකම්පාව මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ කම්මුල් සුදු මැලිව නිල් වී ළඟ සිටින්නන් අනුකම්පා බියපත් කරවන කල්හි මාගේ හිස කෙස් ඇල් දහඩියෙන් කෙලින් වී මාගේ අන්තිමේ ලං වුණ බව දක්වන කල්හි අනේ සර්වදයා බරිතු වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව.
මාගේ ජේසුනි මට කරුණා කළ මැනව මාගේ කන් දෙක මනුෂ්‍යයන්ගේ කතාවලට නිරන්තරයෙන්ම බිහිරි වෙන්නට ආසන්න වී සදාකාලයටම වෙනස් කළ නොහැකි වූ තීන්දුව කියන්නා වූ ඔබ වහන්සේගේ හඬ ශබ්දය අසන්නට නමා තිබෙන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව මාගේ සිත භයානක විහිළු ඡායාවලින් කැළඹී මරණීය වූ ශෝකයෙහි ගිලී තිබෙන කල්හිත් මාගේ ආත්මයද මාගේ නපුරුකම් දැක්මෙන් සහ ඔබ වහන්සේගේ නීතියට බියනුත් චංචල වී ඔබ වහන්සේගේ කරුණා සැනසීමේ දර්ශනය මගෙන් දුරුකොට මා ප්‍රාර්ථනා නැතිකමට අසු කරන්නට වෑයම් කරන්නා වූ අන්ධකාරයේ දූතයා සමග පුර අල්ලන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව මාගේ දුර්වල වූ හෘදය රෝග වේදනාවලින් පීඩිත වී මරණයේ භීති වලින් ගැස්සී මාගේ ගැලවීමේ සතුරන්ට විරුද්ධව කළ වෑයම් වලින් කෙඩෙත්තු වීගෙන යන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව මාගේ ජීවිතයේ අන්තිම වෙන බව දක්වන්නා වූ මරණාසන්න කඳුළු වගුරුවන කල්හි පශ්චත්තාප විලක් මෙන් මා මැරී යන පිණිස ඔබ වහන්සේ මාගේ පව් ගෙවීමේ පූජාවක් කොට ඒ පිළිගෙන අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව මට සිහිය නැතිවීමෙන් මුළු ලෝකේ නොපෙනී ගොස් මා මරණ වේදනාවලින් කිඳිරි ගාන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව මාගේ හෘදයේ අන්තිම සුසුම් ලෑම් වලින් මාගේ ආත්මය මේ කයෙන් පිටත් වෙන්නට දඟලන කල්හි ඔබ වහන්සේ වෙතට එන්නට මාගේ ආශාවේ ලකුණක් කොට ඒවා පිළිගෙන අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව ශීතල වූද පණ නැති වූද මේ ශරීරයෙන් මාගේ ආත්මය පිටත් වී මිලවින් සදා කාලයටම තුරන්දු වෙන කල්හි මාගේ ජීවිතය නැතිවීමෙන් ඔබ වහන්සේට මම කරන නමස්කාරයක් මෙන්නේ පිළිගෙන අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව මාගේ බන්දු මිත්‍රයන් මාගේ හන වටේ සිටිමින් මා වෙත දයාවෙන් කඳුළු වගුරා මා උදෙසා යාඥා කරන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව
මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. හදිසියෙන් හෝ නොදැනුවත්වත් මට මරණය පැමිණුණත් මාගේම භයානක මොහොතේදී පමා නොවී දෙවියනි මාගේ ආධාරයට වැඩිය මැනව. ස්වාමිනී මට පිහිට වෙන පිණිස කඩිනම් කළ මැනව. අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. අන්තිම කොට මාගේ ආත්මය ඔබ වහන්සේට අභිමුඛ වී ඔබ වහන්සේගේ මහත්ම කමේ අමරණීය වූ දීප්තිය ප්‍රථම වතාවට දකින කල්හි අනේ මා ඔබ වහන්සේගේ සම්මුඛයෙන් නොපන්නා ඔබ වහන්සේට සදා කාලයටම වන්දනා කරන පිණිස ඔබ වහන්සේගේ කරුණාව නැමැති සෙනෙහවන්ත වූ ශ්‍රී කුමාරයාට මා එක් වෙන්නට සැලැස්සුව මැනව. අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. යාඥා කරම්හ. අහෝ මාගේ දෙවියනි ඔබ වහන්සේ අපේ මරණ දින පැය වේලාව රහස් කර අප මරණ අච්චුවට පත් කළා වේද. ඒ නිසා සාධාරණ කමෙන් හා ශුද්ධ කමෙනුත් අපේ ජීවිතය සෑම දිනවලම පසු කර යහපත් හෘදය සාක්ෂියේ සමාදානයෙන් මෙලොවින් තුරන්දු වෙන්නටත් ඔබ වහන්සේගේ ප්‍රේමය ඇතුව මැරෙන්නටත් අපි හේතුකාරන් වන ලෙස වරම් දෙනවා සුදේ. මේකීදේ ඔබ ප්‍රිය පුත්‍ර වූ ජේසුස් ස්වාමිදරුවන්ගේ ශුද්ධ දුප්‍රාත්‍ය උදෙසාද උන්වහන්සේගේ රුධිරය සහ ශ්‍රී වන කැලැල් උදෙසාද උන්වහන්සේ මල්ලුවේනේදී වින්දා වූ මරණාසන්න දුක සහ කුරුසියෙහි උකුත්තිම උදෙසාද අපට ලැබෙන මෙන් ජේසුස් ස්වාමිදරුවන්ගේ ශ්‍රී නාමයෙන් සහ උන්වහන්සේ සමගද ඉල්ලා සිටිමු. ආමෙන්. ජේසුනි ලෝකයන් කෙරෙහි බොහෝසේ දයාව වූයෙහි දුෂ්ටයන්ගේ කුරිරු සිත්හි පාප දෝස් දුරු කෙලෙහි කරුණා සාගරයෙනි ක්ෂමා වූ මැනව. ජේසුනි මාගේ දෙවියනි කරුණා කළ මැනව. ඔබගේ පාද පත්මයෙහි සිටිමු අපි ශෝකව. පාපී වූ දාසයන් කෙරෙහි උදහස් නුන මැනව. කරුණා සාගරයෙනි ක්ෂමා වූ මැනව. ජේසුනි මාගේ දෙවියනි කරුණා කළ මැනව.
පැය කාල මා සමග එක පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි වුණාද? අහෝ මාගේ ආත්මයනි, ජේසුස් ස්වාමිදරුවෝ උන්වහන්සේගේ ප්‍රිය දියණියට සුසුම්ලා වදාළ කන්න ලව්වට ඇහුම්කන් දෙනු. මාගේ මුළු දුප්‍රාත්‍යයෙහි වින්දා වූ ශාරීරික වේදනාවලට වඩා මල්ලුවේනේදී මා හෘදය තුල දුක් විඳෙමි. මනුෂ්‍යයන්ගේ පාප මා කෙරෙහිගෙන දේව ශුද්ධත්වයේ ඉදිරිපිට මම සිටියෙමි. උන්වහන්සේද මාගේ නිදුස්කම් නොසලකා තමන් වහන්සේගේ කෝපය මා පිට පමුණුවා උන්වහන්සේගේ සාධාරණ විනිශ්චයෙන් නියම වූ කටුර කසට සහ තිත්ත පාත්‍රය පානය කරන්නට මට නියම කළ සේක. මා වින්දා වූ අධික දුක් වේදනාව යම් මනුෂ්‍යයෙකුට තේරුම් ගන්නට නොහැකිය. අහෝ මේ ඉස්ලිය නොහැකි දුක් ශෝකයේදී උන්වහන්සේ තෝරාගත් මිත්‍රයන් වන ගෝලයන් වෙත තුන්වරක් හැරී ආසේක. එවිට ඔහු උන්වහන්සේ ගැන කල්පනාවක්වත් උන්වහන්සේගේ දුප්‍රාත්‍ය ගැන කිසි අනුකම්පාවක්වත් නැති ආකාරයෙන් නිදා ඉන්නා දැක උන්වහන්සේ කොපමණ දුක් කනගාටුවට පත් වූසේක්ද කියවහොත් මාගේ අපොස්තුලරුන් විසින් ඒ පැයදී මා අත්හැර දැමීමෙන් දුක් ශෝකයට පැමිණ මා සමග පැයක්වත් පිබිද සිටීමට නුඹලාට බැරිදැයි අවවාද කිරීමට පවා හේතු වූ දුකට මෙම ශුද්ධ වූ පැයේ භක්තියෙන් සැනසීම දෙන පිණිස උන්වහන්සේ මාර්ගරීතා මරියතුමියගෙන් ඉල්ලූසේක. සියල්ලෝම ජේසුනි ඔබ උදෙසා ජීවත් වෙමි. ජේසුනි ඔබ උදෙසා නසින්නෙමි. ජේසුනි ජීවිතයේදීද මරණයේදීද මම ඔබ වහන්සේගේම වෙමි. අහෝ මාගේ ජේසුනි, මල්වෙනේදී ඔවුන් නිදා ඉන්නා දැක ඔබ වහන්සේ මෙපමණ දුක් ශෝකයට පැමිණුණු සේක් නම් ඔබ වහන්සේ අපෝදෙසා සත්ප්‍රසාදයෙහි රෑ දහවල් දෙකෙහිම සිරකාරයෙක් මෙන් සිටිමින් මනුෂ්‍යයන්ගෙන් ලබන්නා වූ නොසලකීම් සහ අවමානද ද්‍රෝහිකම්ද ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයට කොපමණ ශෝක හටගන්නා කරුණු වේද? මනුෂ්‍යයන්ට මෙපමණ ප්‍රේම කළා වූ හෘදය බලනු ඊට සැලකීමක් වශයෙන් මනුෂ්‍යයන් වැඩි කොටසෙත් මට ලැබෙන්නේ මේ මාගේ ප්‍රසාද නිධානය කෙරෙහි ඔවුන් දක්වන ඇල්මැරුණු ගතියෙන් සහ අපහාස කිරීමෙන් පෙන්වන්නා වූ නොසලකීම් සහ දේවද්‍රෝහිකම් වේ. මාගේ දුප්‍රාත්‍යයේදී වින්දා වූ සියලු දුක්ගාවිනාවලට වඩා මේ කරුණු මට වඩා දුක් සහිත වන්නේ ඔවුන් යම් ස්වල්ප වශයෙන්වත් මාගේ ප්‍රේමයට ප්‍රතිප්‍රේමය දෙන්නේ නම් ඔවුන් උදෙසා හැකිනම් තවත් වඩා දුක්ගාවිනා වෙදින්නට මම ආශා වෙමි. ඔබ වහන්සේ වදාළසේක් වේද? අනේ මාගේ පෙම්බර ජේසුනි, යම් විටක යාඥා කිරීමට හෝ දේව මෙහෙහි කොයියම් කාරණාවකදී හෝ ඒ නොසලකීමට යම් පරික්ෂාවක් හටගත්තොත් ඔබ වහන්සේ දුක් ශෝකයෙන් පිරි මා සමග එක පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි වුණාදැයි වදාළ කන්නලව්ව සිහිකර ඔබ වහන්සේව තව වඩා ප්‍රේමයෙන් ජෝලිතව අදහා ගැනීමට මට පිහිටුව මැනව. අහෝ මාගේ අමුත්‍රබර වූ ජේසුනි, මින් මතු කොතැන්හිදීත් රාත්‍රියේ පිබිදින වේලාවේදීත් මා උදෙසා සප්‍රසාදෙහි වැඩ සිටින්නා වූ ඔබ වහන්සේ නිතර සිහිකර ඔබ වහන්සේට මාගේ ආදරය ඔප්පු කරන්නටත් ඔබ වහන්සේව ආත්මික වශයෙන් මාගේ හෘදය තුලට කැඳවා ගන්නටත් දේවස්ථානයේ ඉදිරිපිටින් යන විට ඔබ වහන්සේව සිහිකර ඔබ වහන්සේට ගෞරව කරන්නටත් පහසු තිබෙන සැටියට දේවස්ථානයට ඇතුළු වී ඔබ වහන්සේට සුළු යාඥාවක් ඔප්පු කරන්නටත් නිතර ඔබ වහන්සේ සප්‍රසාද මාර්ගයෙන් මා හෘදය තුලට ලබා ගන්නටත් මට පිහිට ආශිර්වාද දුන මැනව. ප්‍රතිකාර ප්‍රාර්ථනාව. ආජේසුස් ස්වාමී දරුවනි, දිව්‍ය ගැලුම් කාර්යානනි, ඔබ දිව්‍ය හෘදයේ බිලිපඬුරක් වන ඔබ වහන්සේගේ දරුවන් පිට කරුණා බැල්මලා වදාරනවා සොඳේ.
ඔහු විශ්වාසයත් ප්‍රතිකාරයත් ප්‍රේමයත් එකම සිත් අභිප්‍රායෙන් එකමුතු වී තමුන්ගේද කාලකන්නි සියලු පෞකාරීන්ගේද අවිශ්වාසවන්තකම ගැන දුක් මනස්ථාපයෙන් තැවී සිටිති. අප විසින් කරන්නට යන එක් සිත් වූද ප්‍රසිද්ධ වූද වාග්දාතවලින් ඔබහන්සේගේ දිව්‍ය හෘදයට අනුකම්පා වේ අපටද ලෝකයාටද ඔබහන්සේට ප්‍රේම නොවන අවාසනාවන්ත වූ සියල්ලන්ටද ඔබට ප්‍රේම වෙන්නට කරුණාව ලැබේවා. මින්මත්තට අපි සියල්ලෝ වාග්දාතයක් දෙමු. එනම් මනුෂ්‍යයන්ගේ මතක නැතිකමත් කෙලෙහි ගුණ නැතිකමත් නුදේසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. දිව්‍ය සප්‍රසාද මණ්ඩපයෙහි ඔබහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබීම උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. පෞකාරයන්ගේ අපරාධ උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. අභක්ති වූවන්ගේ වෛරය උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේට කියන ලද අපහාස වචන උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ දේවිකයට කරන ලද අනදර උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ ප්‍රේමය ප්‍රසාද නිධානය දූෂ්‍ය කරන ද්‍රෝහිකම් උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ දිව්‍ය සම්මුඛයෙහි සිද්ධ කරන ලද අගෞරවචාරයත් අවමානයත් උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. වන්දනීය වූ බිලි පූජාවක් වන ඔබහන්සේට කරන ලද තද අනදර උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ දරුවන්ගෙන් මහත් කොටසක් දක්වන අලසකම උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ ප්‍රේමවන්ත අවවාද සුළු කිරීම උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ මිත්‍රයෝය කියමින් මග හරින ඔවුන්ගේ අවිශ්වාසය උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ වරප්‍රසාද නිරර්ථක කිරීම උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. අපේ අවිශ්වාසවන්ත කම උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. අපේ හෘදයන්ගේ අචින්ත්‍ය වූ දැඩිකම උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේට ප්‍රේම කිරීමට අපේ දීර්ඝ ප්‍රමාද කිරීම උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ දේව මෙහෙයෙහි අපේ ඇල්මැරුණු ගතිය උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ආත්මයන් විනාශ වන නිමිත්තෙන් ඔබහන්සේගේ තිත්ත දුක් කනගාටු උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේ අපේ හෘද ద్వාරය ළඟ ආසාවෙන් බලා වැඩ සිටීම උදෙසා. ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු.
ඔබහන්සේගේ සිත වේදනා කරවන දුෂ්ට හෙලා දැකීම් උදෙසා ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ ප්‍රේමවන්ත සුසුම් ලෑම් උදෙසා ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ ප්‍රේමවන්ත කඳුළු උදෙසා ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ ප්‍රේමවන්ත සිරගත වීම උදෙසා ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. ඔබහන්සේගේ ප්‍රේමවන්ත උකුත්වීම උදෙසා ස්වාමිනී අපි ඔබහන්සේට සැනසීම දෙමු. යාඥා කරම්හ. ජේසුස් ස්වාමි දරුවනි, දිව්‍ය ගැලුම් කාර්යානනි, ඔබහන්සේගේ දිව්‍ය හෘදයෙන්ම දුක්ඛිත වූ මැසිවිල්ලක් නික්මුණේය. එනම් මා සනසන්නෙකු බලා සිටි නමුත් කිසිවෙක් සම්බ නොවනේය. අපි ඔබහන්සේට ඔප්පු කර සිටින සුළු සැනසීම කරුණාවෙන් පිළිගත මැනව. මින්මතු ඔබහන්සේට අප්‍රසන්න සියල්ලෙන් වැඩි වැඩියේ අහක් වී යන්නටත් සියල්ලෙහිද සෑම තැන්හිදී සහ සදා කල්හිත් අපි ඔබහන්සේගේ දිව්‍ය හෘදයේ අති විශ්වාසවන්ත වූද ජුවලිත භක්ති වූද දරුවන් බව ප්‍රකාශ කරන සැටියට ඔබහන්සේගේ වරප්‍රසාද අපට දෙනවා සොඳේ. එකම දෙවි වූ පියාණන් වහන්සේ සමගද ස්ප්‍රිතු සාන්ත වහන්සේ සමගද සදා කාලයටම ජීවත් වන්නා වූද රජකම් කරන්නා වූද ඔබහන්සේගේ දිව්‍ය හෘදය බලා එසේ ලැබෙන මෙන් උදක්ම ඉල්ලා සිටිමු. ආමෙන්. සතරවෙනි පැය කාල මනුෂ්‍ය කුමාරයා පෞකාරයෙන් අතට අසුන වේලාව පැමිණුණේය. මෙතනින් නැගිට යම්හ. මාගේ අමුත්‍රබර වූ ජේසුනි, අප විසින්ම පාප ප්‍රස්තාවල් සොයමින් කැමැත්තෙන්ම පාපයට වැටෙන නිසා ඊට ප්‍රතිකාර වශයෙන් ඔබහන්සේ පාවා දෙන්නට එන්නා වූ ජුදාස් සහ ඔබහන්සේට මෙපමණ දුක් දී කුරුසෙහි ඇනගැසීමට පවා ලෑස්තිව සිටින්නා වූ යුදයින් වෙතද ඔබහන්සේම මෙපමණ ප්‍රීතියෙන් යනසේක් වේද? අනේ මාගේ මధుරෝ ජේසුනි, යම් පාප පරීක්ෂාවක් හෝ පාපිෂ්ඨ ආශාවක් හෝ මා තුළ හටගන්නා විට එය කොපමණ සුළු පාපයක් වූ නමුත් එම පාපයට බිලිපඬුරක් මෙන් මෙපමණ දුක් විඳ කුරුසෙහි ඔප්පු වුණා වූ සහ ලෝකාන්තිමය වනතුරු සප්‍රසාදයේ සිට ඔප්පු වෙන්නා වූ ඔබහන්සේගේ දුක් ප්‍රාතය සිහි කරන්නට මට පිහිටුව මැනව. මෙම සප්‍රසාදෙහි වාසය කරමින්ම මුළු ලෝකයේම සියල්ලන් විසින් කරන්නා වූ සීලු පාපවල් ඔබහන්සේ දකිනා බවද මම කල්පනා කර මනුෂ්‍ය කුමාරය වනු පෞකාරයන් අතට අසුවෙන වේලාව පැමිණුණේය. මෙතනින් නැගිට යම්හ යන ඔබහන්සේගේ කන්නලව් ඉල්ලීමට ඇහුම්කන් දීමට මට ආශිර්වාද කළ මැනව. ඔබහන්සේ මා සමග සිටින බව සීකර ඔබහන්සේ කෙරෙහි මා විශ්වාසය තබා ඔබහන්සේ සමග එම පාප පරීක්ෂාව අත්හැර දැමීමට මට වරප්‍රසාද දුන මැනව. අපි එනම් ජේසුස් ස්වාමි දරුවෝ මා සමගද මම උන්වහන්සේ සමගද අපි මෙතනින් එනම් මෙම පාප පරීක්ෂාව දුරු කර නැගිට යම්හ. සැබවින්ම මා ශක්තිමත් කරන්නා වූ තැනන් වහන්සේ තුළ මට සියල්ලම කරන්නට පුළුවන. සියල්ලෝම සුපරිශුද්ධ පරම දිව්‍ය සප්‍රසාද වහන්සේට සෑම මොහොතවලදීම ස්තුති ප්‍රශංසා කරනු ලබන සේක්වා. අහු මාගේ ආත්මයනි, අපි යම් විටක යම් පාපයකට වැටී හෝ යම් පාප පරීක්ෂාවක යෙදී සිටින්නෙමු නම් උන්වහන්සේ ශුද්ධ වූ පේදුරුතුමන්ගේ මෙන් අපේ හෘදවල්ද පශ්චත්තාප ප්‍රේමයෙන් දැල්වීමට අප වෙතත් බලන සේක. උන්වහන්සේගේ මේ කරුණා බැල්ම නොසලකා අපි සිටින්නෙමු නම් යුදාස්ට කීවාක් මෙන් ඉතා දයානුකම්පාවෙන් මිත්‍රය, නුඹ කුමකට පැමිණියෙහිද?
ජුදාස් නුඹ සිඹිමින් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන්නෙහිදැයි අපටත් කියන සේක. අප පෙම්බර ජේසුස් ස්වාමි දරුවෝ පිතාවන දෙවියන් ඉදිරියෙහි මල්ලුවේනේදී සහ කුරුසගසේදී මෙන් දැනුත් ස්වර්ගයෙහි සහ සප්‍රසාදයෙහි වැඩ සිට අප ශාරීරික දුර්වලකම් පියාණන් වහන්සේට පෙන්වා දෙන සේක. ආත්මය කැමතිය එහෙත් ශරීරය දුර්වලය. තවද අපි පාපේ රෞද්‍රකම නොදැන පාපයට වැටෙන බව කියා පියාණනි මොවුන් කරන වරද නොදැන කරන හේයින් මොවුන්ට ක්ෂමාව මැනවයි උන්වහන්සේ අපොදෙසා යාඥා කරන සේක. යක්ෂ පරික්ෂාවලට අසු නොවන ලෙස සැලකීමෙන් සිට යාඥා කරපල්ලායි අපට අවවාද කර අප සහෝදර ප්‍රේමයෙන් මෙලොව එකමුතු කර දේව ත්‍රිත්වයට සදා කාලයටම අප එකඟ කරගන්නා පිණිස මෙසේ යාඥා කරන සේක. ශුද්ධ පියාණනි ඔබ වහන්සේ මට බාර කළා වූ ඔවුන් ඔබ වහන්සේගේ නාමයෙන් රක්ෂා කළ මැනව. ඔවුන් සියල්ලන් ඒකත්වයක්ව සිටින පිණිස පියාණනි ඔබ මා තුළද මා ඔබ තුළ සිටින්නාක් මෙන් ඔවුන් අප තුළ එකඟ කළ මැනව. සියල්ලෝම අනේ පෙම්බර ජේසුනි අපෙන් සියලු ආකාර කෝපද්‍රෝහී සිත් දුරු කර අපේ සතුරන්ට ක්ෂමා කර ඔබ වහන්සේ උදෙසා සියල්ලන් සමග ප්‍රේමයෙන් සිටින්නට අපට පිහිටුව මැනව. ඔබ දිව්‍ය හෘදය තුල අප එකඟ කරගත් මැනව. මුළු ලෝකයේ ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයට කැපකිරීමේ ආඥාව. අති අමුත්‍රබර වූ ජේසුනි මනුෂ්‍ය ජාතියන්ගේ ගැලුම් කාර්යානනි ඔබ වහන්සේගේ පූජාසනය හමුවෙහි බැගෑ පැත්ත වැඳ වැටී සිටින අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අපි ඔබ වහන්සේට අයිති වෙමු. සෑම කල්ලිත් අපි ඔබ වහන්සේට අයිති වෙන්නට කැමැත්තෙමු. තවද ඔබ වහන්සේ හා සමග වඩා ස්ථීරව එකඟ වෙන පිණිස අද දිනදී සුවකී කැමැත්තෙන්ම අපෙන් එකිනෙකා ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයට තම තමා කැප කරයි. බොහෝ ජනයෝ කවර කලකවත් ඔබ වහන්සේ හැඳින නොගත්තෝය. බොහෝ දෙනාද ඔබ වහන්සේගේ පනත් හෙලා දැක ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කළෝය. අති දයාබර ජේසුනි ඔව් සමස්තයන්ට ඔබ වහන්සේ දානුකම්පාවේ ඔබ වහන්සේගේ දිව්‍ය හෘදය කරා වුන් ගෙන්වා වදාළ මැනව. ස්වාමිනී කොයි කලකදීවත් ඔබ වහන්සේගෙන් ඉවත්ව ගිය විශ්වාසකයින්ට පමණකුත් නොව ඔබ වහන්සේට පිටුපා ගිය අකීකරු දරුවන්ටත් ඔබ වහන්සේ රජාණන් වනසේක්වා. ඔවුන් කාලකන්නි කමින්ද සාගින්නෙන්ද විනාශ නොවන සැටියට සුවකී දේව්පියාණන් වහන්සේගේ ගෘහයට වහාම නැවත හැරියෙන මෙන් කරුණා කළ මැනව. වැරදි මතවලින් රැවටනු ලැබූ නොහොත් සුවකී ඇල්මවලින් මුලා වී ගිය උන්ටත් ඔබ වහන්සේ රජාණන් වනසේක්වා. එකම බැටළු රැලක්ද එකම ඩෙරෙක්ද වන සැටියට සත්‍යතාවේත් විශ්වාස ඒකත්වේත් වරායට ඔවුන් ගෙන්නුව මැනව. ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධ වූ ස්වභාවට ස්ථිර වූද බාධා නැති වූද නිදහස දුන මැනව. සියලු දේශ ජනයන්ට නිසි ක්‍රමය හා සමාදානය දේවා වදාළ මැනව. මේ ලෝකෙන් සීමාවෙන් සීමාවට සෑම තැන්හි අපට ගැලීම සම්පාදනය කළ දිව්‍ය හෘදයට ප්‍රශංසා ලැබේවා. උන්වහන්සේට මහිමයත් ගෞරවයත් සදාකල්හි ලැබේවායි සමස්තයෝ එකම ශබ්දෙන් කියත්වා. ආමෙන්. සුමිහිරි ජේසු අසිරි දේවා වදන්නොබේ ඇත්සිති පිටුවා හද අපේ දෙව් ප්‍රේමයෙන් දල්වා මෙසියල්ල යනු පෙර
ජේසු අපේ ආලෝකය වේ දැනුත් මරණ වේලෙහි දැනුත් මරණ වේලෙහි පැයගෙවි නිමව දවසා ඔබ සියල් බැලුවේ විමසා ලැබූ කුසල් දෙව්වරම නිසා අගුණ පාප වැරදි බසා ජේසු අපේ ආලෝකය වේ දැනුත් මරණ වේලෙහි දැනුත් මරණ වේලෙහි. අවසාන ආඥාව. මාගේ පෙම්බර ජේසුනි, ඔබ වහන්සේ සමග මේ පැයදී අඬා වැළපී දුක් ශෝකයෙන් පිරී සිටින්නා වූ ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයට සැනසීම දීමට ඔබ වහන්සේ මා මාරගත් හේයින් මාගේ මුළු හෘදයෙන් ඔබ වහන්සේට ස්තුති කර මාගේ ප්‍රේමය ඔබ වහන්සේට ඔප්පු කරමි. අනේ මාගේ ජේසුනි, ඔබ වහන්සේගේ දුක් ප්‍රාත්‍ය ගැන මාගේ හෘදය තුල නිතර සිහි කර සප්‍රසාදෙහි වැඩ සිටින්නා වූ ඔබ වහන්සේ සමග එකඟව දෙවියන් වහන්සේ විසින් මට දෙන්නට යෙදෙන්නා වූ සැප සහ දුක්ද ලෝක සුව සැප වස්තු මාන්‍යාදිය හා රෝග පීඩාදිය සියල්ලම ඔබ වහන්සේට ස්තුති කොට බාර ගැනීමට මට වරම් ලබා දුන මැනව. ඔබ වහන්සේ සමග ප්‍රීතියෙන් ඒ සියල්ලම දරමින් මාගේ මුළු ජීවිතයම ඔබ වහන්සේ කෙරෙහි ප්‍රේමෙන් පසු කරන්නට මට පිහිටව මැනව. මාගේ පෙම්බර ජේසුනි, ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මේ පැයදී ඔබ වහන්සේ මල්ලුවේනේදී මරණාසන්න වෙන්දා වූ දුකට සහ සප්‍රසාදෙහි ඔබ වහන්සේ ලබන්නා වූ දුක් අවමානවලටද මම දෙන්නා වූ සැනසීම උදෙසා මා කෙරෙහි කරුණා බැල්මලා මාගේ මේ ඉල්ලීමට ඇහුම්කන් දුන මැනව. එනම් තවද අනේ ජේසුනි, අයහපත් සහ සදී මරණයෙන් මා ගලවා ගත මැනව. මම මේ පැයදී ඔබ වහන්සේ සමග සිට ඔබ වහන්සේට මාගේ ප්‍රේමය සහ සැනසීමද ඔප්පු කරන්නාක් මෙන් මාගේ මරණාසන්න මොහොතේදී ඔබ වහන්සේ මා සමග සිට මා සැනසුව මැනව. සප්‍රසාද මාර්ගයෙන් ඔබ වහන්සේ මා හෘදය තුලට වඩවාගෙන කුරුසෙහි උකුත්නා වූ ඔබ වහන්සේ සමග පියාණනි, මාගේ ආත්මය ඔබ වහන්සේගේ ශ්‍රී හස්තවලට බාර කරමි කියා මාගේ ප්‍රාණය ඔප්පු කිරීමට මට පිහිටව මැනව. මාගේ ජේසුනි, මම ඔබ වහන්සේට ආදරය වෙමි කියමින් ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයට එකමුතු වීමට මට පිහිට ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අද දින නුඹ මා සමග ස්වර්ගයෙහි සිටින්නේහි යයි යන වාක්‍ය අසන්නට මා වාසනාකාරයෙක් වෙන ලෙස ඔබ වහන්සේගේ ප්‍රසාද උපකාරය මට දේවා වදාළ මැනව. වික්ෂෝප මාතාවෙනි, මාගේ පෙම්බර මෑණියනි, ඔබ වහන්සේගේ ප්‍රේම පුත්‍රයා මල්ලුවේනේදී ඔබ වහන්සේගෙන් වෙන් වී මරණාසන්නව සිටින විට උන්වහන්සේට යම් සැනසීමක් දීමට නොහැකිව සිටිය බැවින් ඔබ වහන්සේගේ හෘදය තුල හටගත්තා වූ දුක් ශෝකය සිහි කර මාගේ මරණාසන්නයේදී මා අත්නෑහැරිය මැනව. උන්වහන්සේ කුරුසියේ එල්ලී කුත්තුණු විට උන්වහන්සේ ළඟ සිට උන්වහන්සේගේ මෘත ශරීරය ඔබ වහන්සේගේ ශ්‍රී හස්තවලට ගත්තාක් මෙන් ඔබ වහන්සේ මාද තුරුල් කරගෙන
මෙම භයානක මොහොතේදී මගෙන් යක්ෂයා සහ උගේ පරීක්ෂා දුරු කර මාගේ සැනසීමද මාගේ ගැලවීමද වුවමෙනව. ආමෙන්. සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමෙන් ජේසු. ජේසුගේ මේ අසීමිත ආදරය තුළින් ඔබ සැම බලාපොරොත්තු වෙන ඒ සැනසීම සතුට ඒ ආදරය නොඅඩුව ඔබ සැමටත් වේවා. ජේසු පීඨයි. කපාල කඳු මුදුනේ දස දුක් විඳ වූයේ දෙවිඳේ මගේ රචින්දේ මගේ ඔබ මට ආදරේ නිසානේ දෙවිඳේ මගේ ඔබ දිවි දුන්නේ ඔබ මට ආදරේ